පළමු පාඩම කොරියානු භාෂාව පිළිබඳව හැඳින්වීම. කොරියානු භාෂාවේ ඉතිහාසය පිළිබඳව අපි ටිකක් කතා කරමු. ක්‍රිස්තු වර්ෂ 1443 වන විටත් කොරියානුවන්ට නියමිත භාෂාවක් තිබුණේ නැහැ. ඔවුන් භාවිතා කළේ ඉදු නමින් හඳුන්වන චීන භාෂාවයි. මේක ලිවීමට හා භාවිතයට ටිකක් අපහසු නිසා සේ ජෝන් රජු විසින් ක්‍රිස්තු වර්ෂ 1443 දී ලොව උසස්ම අක්ෂර යන අර්ථය ඇතිව හන්ගල් නමින් හඳුන්වන කොරියානු හෝඩිය නිර්මාණය කළා. කොරියානු හෝඩිය පිළිබඳව දැන් අපි අධ්‍යයනය කරමු. කොරියානු හෝඩිය හන්ගල් අක්ෂර 40කින් සමන්විත කොරියානු හෝඩියේ ස්වර අක්ෂර 21යි. ව්‍යංජන අක්ෂර 19යි. ස්වර අක්ෂර 21 මූලික ස්වර 10ක් තියෙනවා. ද්විත්ව ස්වර 11ක් තියෙනවා. ව්‍යංජන අක්ෂර 19 මූලික ව්‍යංජන අක්ෂර සහ ද්විත්ව ව්‍යංජන අක්ෂර 14 බැගින් තියෙනවා. දැන් අපි කොරියානු හෝඩියේ මූලික ස්වර 10 හඳුනා ගනිමු. මූලික ස්වර කිබෝන් මොම්. කොරියානු හෝඩියේ මූලික ස්වර 10ක් තියෙනවා කියලා මම කිව්වා. ඉතින් මේ හැම අක්ෂරයක්ම තනිව ශබ්ද කර හැකි අක්ෂරයන්. ඒත් මූලික ස්වරයක් යෙදෙන වචනයක් ලිවීමේදී බිඳුව අර්ථය ඇති ඉයන් අක්ෂරය සමග තමයි ලියා දක්වන්නේ. කොරියානු හෝඩියේ මූලික ස්වර තමයි මේ. ආ, ඕ, ඕ, යෝ, ආ, යා, යෝ, උ, යූ, ඊ. කොරියානු හෝඩිය කොරියානු භාෂාවේ ස්වරයක් තනිවම උච්චාරණය කළ නොහැකි අතර උච්චාරණය කිරීමට ව්‍යංජනයක් හා ස්වරයක් එකට සම්බන්ධ විය යුතුයි. මේ වගේ ව්‍යංජනයකට ස්වරයක් සම්බන්ධ වන විට සිරස්ව ඇති ස්වර ව්‍යංජනයට ඉදිරියෙන් ලියන අතර තිරස්ව ඇති ස්වර ව්‍යංජනයට පහළින් ලියවෙනවා. ස්වරයකට ආවේනික හඬ උච්චාරණය කිරීමේදී එම ස්වරය සමග බිඳුව යන ව්‍යංජනය සම්බන්ධව ලියවෙනවා. ආ, ඕ, ඕ, යා, යෝ, ඌ. අපි උදාහරණ කීපයක් බලමු. ආයි ළමයා, ඉයු හේතුව, උයු කිරි, යෝ නරියා, ඕයි ගකින්. කොරියානු අකුරක් ලියනකොට පෑන හැසිරවීමේදී ඉහළ සිට පහළටත් වමේ සිට දකුණටත් පමණක් ලිවිය යුතු අතර කිසිම විටකදී පහළ සිට ඉහළට හෝ දකුණේ සිට වමට ලියන්නේ නැහැ. අපි දැන් මූලික ව්‍යංජන 14 හඳුනා ගනිමු. කියොක් අල් කයන්න අල් ගයන්න. නියන් අල් නයන්න. තිගත් අල් තයන්න අල් දයන්න. රියල් අල් ලයන්න අල් රයන්න. මියම් අල් මයන්න. පියප් අල් පයන්න අල් බයන්න. සියොත් අල් සයන්න. ඉයන් බින්දුව. ජියත් අල් ජයන්න. චියත් අල් චයන්න. කියත් මහප්‍රාණ අල් කයන්න. තියත් මහප්‍රාණ අල් තයන්න. පියප් මහප්‍රාණ අල් පයන්න. හියත් අල් හයන්න. කොරියානු හෝඩියේ ශබ්ද දෙකක් ඇති ස්වර දැන් අපි බලමු. ක, ග, ල, ර, ච, ජ, ත, ද, ප, බ. මූලික ස්වර හා ව්‍යංජන සම්බන්ධ කිරීම. මූලික ස්වර 10යි මූලික ව්‍යංජන 14යි. ව්‍යංජනයකට ස්වරයක් එකතු වෙන හැටි දැන් අපි බලමු. ව්‍යංජනයක් හා ස්වරයක් එකට එකතු වෙලා අකුරක් හැදෙනවා. එසේ ව්‍යංජනයකට ස්වරයක් සම්බන්ධ වන විට සිරස්ව ඇති ස්වර ව්‍යංජනයට ඉදිරියෙන් ලියන අතර තිරස්ව ඇති ස්වර ව්‍යංජනයට පහළින් ලියවෙනවා. ක්, ආ, කා, ක්, ඕ, කෝ, ක්, ඌ, කෝ, ක්, ඊ, කී. මූලික ස්වර හා ව්‍යංජන සම්බන්ධ කිරීම. කා, කයා,
කෝ කියෝ කෝ කියෝ කූ කිව් කා කී. තවත් මූලික ස්වර හා ව්‍යංජන සම්බන්ධ වන හැටි බලමු. මා म्या मो म्यो मो म्यो मू म्यू मा मी. මූලික ස්වර හා ව්‍යංජන ඇසුරින් වචන ලියලා බලමු. ආගි ළමයා කොගි මස් යාගු බේස්බෝල් නා මම නො නුඹ නෙයි වයස කදා යනවා ඔදා එනවා කුදු සපත්තු උරි අපේ ඔරි තාරාව රදියෝ රේඩියෝව මු රාබු ඔරි හිස ඔමොනි අම්මා පී වැස්ස පනානා කෙසෙල් පදා මුහුද සදා මිලදී ගන්නවා සගොරි හතර මංහන්දිය අයිසා වෛද්‍යවරයා චදා නිදිවෙනවා චොගි අතන අබුජි තාත්තා හනා එක හොරි තුනටිය. කොරියානු හෝඩියේ සංයුක්ත ස්වර පිළිබඳව විමසා බලමු. සංයුක්ත ස්වර කොරියන් භාෂාවේ ඇති මූලික ස්වර 10ට අමතරව එම ස්වර දෙකක් හෝ තුනක් එකට එකතු වී සෑදෙන සංයුක්ත ස්වර 11ක් තියෙනවා. ඒවා මූලික ආකාරයෙන්ම ව්‍යංජන සමග සම්බන්ධ වී අකුරු හැදෙනවා. ඒ වේ වේ යේ වේ වෝ වී අයි වා. ව්‍යංජනයකට සංයුක්ත ස්වරයක් සම්බන්ධ වීම. ක් ඒ කේ ක් වී ක්වී ක් වෝ ක්වෝ ක් වේ ක්වේ ක් යේ කේ ක් වා ක්වා. උදාහරණ කගේ කඩය ත්වි පිටුපස සික්යේ ඔරලෝසුව නොරේ ගීතය ත්වෙජි උරා. සංයුක්ත ව්‍යංජන පිළිබඳවත් විමසා බලමු. උදාහරණ චයාරි වර්ග ගස්සි කෙල්ල. කොරියානු භාෂාව පිළිබඳව තවත් බොහෝ දෑ දෙවනි පාඩමෙන් අපි අධ්‍යයනය කරමු. ආයුබෝවන්.